දෙවැනි කොටස බලන්න. ඔයාලට මතකනේ පළවෙනි කතාවේ අපේ දුෂ්ටයා වුණ රොබෝටික්කව සොනික් හතු ලෝකෙට විසි කළා කියලා. දැන් පොර ඉන්නේ හතු ලෝකෙට වෙලා. හරියට කෑමක්වත් නැහැ පොරට. ඇයි මේ ලෝකේ හතු විතරනේ තියෙන්නේ. හැබැයි පොර මේ ලෝකෙට වෙලා නිකන් ඉඳලත් නැහැ. ආයෙත් පෘථුවියට යන්න පොර මැෂින් එකක් හදලා. ඒක හදලා තින්නේ සොනික්ගේ කට්ට පාවිච්චි කරලා. ඔන්න මැෂින් එක ඔන් කරා. දැන් බලමු අපි පොරගේ වැඩේ හරියයිද කියලා. ඒ මැෂින් එකෙන් ලොකු බලයක් පිට වෙලා රොබෝටික්කව ඈතට විසික් වෙලා ගියා. වැඩේ නම් හරි ගියේ නැහැ. හැබැයි මෙන්න එක පාරටම මුද්දකින් දොරක් ඇරුණා. මේක ඇතුලේ ඉඳන් වෙස්මූණු දාගත්ත මිනිස්සු වගේක් එළියට ආවා. මේ කට්ටිය රොබෝටික්කට ලං වෙනකොටම රොබෝටික්ක නැගිටලා එයාගේ ආරක්ෂාවට අටවල තිබ්බ උගුල් වගේක් ක්‍රියාත්මක කරනවා. ආපු සෙට් එකටත් මේ මොකක්ද උනේ කියලා හිතා ගන්න බෑ. රොබෝටික්ක ඊට පස්සේ නැගිටලා මුද්ද පැත්තට වේගෙන් දුවන්න පටන් ගන්නවා. මුද්ද නැති වෙන්න කලින් ඒකෙන් එහා පැත්තට පැන ගන්න එපේ. හැබැයි පොරට ඒක කරන්න වෙන්නේ නැහැ. මෙන්න ඒක ඇතුලේ ඉඳලා තව කවුද කෙනෙක් එළියට එනවා. එයාත් සොනික් වගේම ඉත්තෑවෙක්. හැබැයි ඊට වඩා ගොඩක් ලොකුයි දරුණු පාටයි ඉන්නේ. මේ ඉන්නේ අපේ කතාවේ වීරයා. කොල්ලා මොකද්ද මේ බිල්ඩින් එකක් උඩට වෙලා කරන්නේ? කොල්ලා එක පාටම දුවගෙන ගිහිල්ලා හොරුන්ගේ වාහනේ අස්සට රිංගලා හොරු දෙන්නෙකුටත් ගහලා ඒ වාහනේ එලවන්න පටන් ගන්නවා. කොල්ලා මෙහෙම ඉස්සරහට යනකොට කෙල්ලෙක් මෙන්න ෆෝන් එකක් ඔබ පාර මාරු වෙනවා. හෙන අමාරුවෙන් සොනික් වාහනේ පැත්තකට කපලා කෙල්ලව නූලෙන් බේරනවා. හැබැයි මෙන්න ඒ ඇස්සේ වාහනේ ඇතුලේ තිබ්බ බෝම්බ ටිකකුත් පත්තු වෙලා. ඒ මදිවට වාහනේ බ්‍රේක් වැඩ කරන්නෙත් නැහැ. දැන් කොල්ලා මොකද කරන්නේ? බෝම්බ ටික නම් ඔන්න අමාරුවෙන් එළියට විසි කරලා දැම්මා. මේ වාහනේ ඇතුලේ ඉන්න පොලිස් නිලධාරියෙකුටත් පිස්සු ඇදිලා ඉන්නේ සොනික් මේ කරන වැඩවලට. ඒ ඇස්සේ තව බෝම්බයක් සොනික්ගේ කටුව අස්සේ හිර වෙලා. කොල්ලා ඒක ගලවලා අරගෙන කාණුව අස්සට විසි කරනවා. හැබැයි ඉස්සරහින් පාර ඉවරයි. එතන කපල් එකක් අයිස්ක්‍රීම් එකකුත් කනවා. දැන් මොකද කරන්නේ? කොල්ලා දකින්නවා වාහනේ ඇතුලේ ඇන ගලවන මැෂින් එකක් තියෙනවා. කොල්ලා ඒකත් අරන් ගිහලා පට්ට ස්පීඩ් එකකින් වාහනේ කෑලි ටික ඔක්කොම ගලවලා දානවා. මරු වැඩේ එක. එතකොටම සොනික් කාණුව අස්සට දාපු බෝම්බෙත් පිපිරෙනවා. ඒකෙන් කාණුවේ තිබ්බ බට ඔක්කොම කැඩිලා වතුරම